වදිනවා අන්තිරිස් මාවතට. ගමු. මේ ගන්න තියෙන්නේ පැපිලියන්නේ පෙරේරාන් සන්නේ. දැන් ඉතින් හරව ගන්න එක තමයි කේස් එක. හරවන තැනක කහයිරත් වෙනවා කියන්නේ ආය ඒ තරම් දෙයක් නැහැ. මොකද පවුරලි කහයිරෙන් පයින්නවා කියන්නේ වාහන ඔක්කොම ස්ලෝ කරනවානේ. ඒතකොට ෂේප් එකේ හරව ගන්න පුළුවන්. තව දෙයක් මේ පාර අයිනේ වීල් නවත්තලා තිබ්බොත් එහෙම ඒත් ඒ වීල් එක අයිනෙන් යන්න එපා. මොකද මේ මිනිස්සු මේ පාර මැදට අරන් තමයි වාහන එනවාද කියලා බලන්න. සමහරවිට අර සයිඩ් කණ්ණාඩියේ පේනවා අඩු වෙන්නත් පුළුවන්. ඒත් ඉස්සෙල්ලා කොට එබිලා හරි බලලා හරවන්න පුළුවන්. මට නම් සෑහෙන්න වෙලා තිනවා ඔක මේ වදින්නම ගිහින් තියනවා බයික් එක හරවලා ඉවරලා බලන්න. මේ හරිය හවසට නම් පුදුම ට්‍රැෆික් එකක් තියෙනවා. හවසට මම මේ පැත්තේ ඔඩර් ගන්න නැහැ. එතන බයික් එක දාලා අපි ඔඩර් එක ගන්න යනවා. ඉක්මී ඔඩේ ගත්තා නම් 67යි 30. එකක් තියෙනවා. මේ පෙරේරාන් සන්නේ කියනනම් කේක් කවුලක් නැහැ. ඒත් මේ වෙන තැන් වල කේක් කරා යනකොට මාර පරිස්සම කරලා යන්න ඕනේ. මේක නේද රුපියල් 1625යිනේ. සමහර ෂොප් වල තියෙනවා රුපියල් 8,000 වෙන කේක්. මේකත් කරා යනකොට පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ඒ ගාන ගෙවන්නත් ඕනේ අපි. එහෙම ගෙවන්න පුළුවන් ඒකට සාධාරණ ගාණක් ගෙවුවා. එහෙමත් නැති එකනේ ප්‍රශ්නේ. මේකේ පෙන්වන්නේ මේ කැම්පස් එක ඇතුලෙන් ගිහින් අර හොස්ටල් එකට දෙන්න තියෙන කැම්පස් එකේ. මේ පෙන්න පාරේ යන්න නැතුව යන්න ඕනේ මෙතන අන්දරිස් මාවතේ මේ පිටපස්සේ ගේට් එක ගාවට. එනම මචාපියා කිලෝමීටර් 4මාරක් වෙනකොට 4මාරක් යන්න ඕනේ. මම ලං කරලා වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. මේ තියෙන මචං පාර කැම්පස් එක ඇතුලේ කිලෝමීටරයක් විතර බොරුවට වටයක් යනකොට මෙතන යන එක තමයි ලේසි. අනිත් ගොඩක් වෙලාවට මෙතනින් තමයි ලොකේෂන් එක යන්නත් පෙන්නන්නේ. මේක තමයි අන්දිරිස් මාවත කියලා තමයි මේ පික් මේකේ දාලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ නම් මට පෙන්නුවේ ඇතුලේ යන්න කියලා. ඒත් ලොකේෂන් එක දන්න හින්දා මේ මෙතනින් ගියා. අපි බෝල් එක ගමු. මෙතන තමයි ගේට් එක තියෙන්නේ.
hello good morning miss මම pick me rider මම මේ අන්දරිස් මාවතේ අර වහලා තියෙන ගේට් එක ගාවේ අකිලි ගාගෙන හරි මං එන්න හරි thank you miss ट्रिप again කරමු 1734ක් ගන්න ඕන කෑෂ් මේක ගන්න පුළුවන් වෙයිද නැහැ නේ මිස් එක. බලමුද? මිස් කැෂ් දාලා දෙන්න. හොඳයි. එහෙම කෑෂ් ඕඩර් 3-4ක් ඇදිලා account එකේ ගොඩාක් මයිනස් වෙනවා කියන්නේ අය සුපිරි. එතකොට 10 දෙනෙක් හිටියත් මට තමයි ඕඩර් එක වදින්නේ. හැබැයි මෙහෙමයි. ඒ 10 දෙනාගේ ගොඩක් අඩු වෙන්න ඕනේ මයිනස් එක. මම ඔයාලට අර කලින් වීඩියෝ එකේ කිව්වේ අපේ account balance එකත් එක්ක තමයි orders වදින විදිය තීරණය වෙන්නේ ගොඩක් දුරට. ඊට අමතරව platinum තියෙන්නත් ඕනේ ඉතින්. සමහර කට්ටිය නම් කියනවා මේ රේටින් එහෙම කණ්ඩද කියලා. රේටින් කණ්ඩ නම් බෑ. හැබැයි කස්ටමර් රේටින් වලට අදාළව තමයි ඕඩර්ස් වදින්නේ. ඒක ඉතින් මේ වැස්ස දවස් වලට තීරණය කරන්න බෑ. මොකද මේ දැස්ස වෙලාවට ඕඩර්ස් ගොඩක් වැඩි. ඒතකොට කාට හරි ඕඩර් එක දීලා එවන්න හදන්නේ. අර කෑට්ද කාඩ්ද කියන එකවත් ඒ වෙලාවට අදාළ නැහැ. දැන් වෙලාව 9:50යි තාම ඕඩර් 3යි ගා ගන්න පුළුවන් වුණා. අනිත් එක මචං මේ වගේ මේ වාහන යනකොට මේ ඉතර කරන්න හදිස්සි වෙන්න එපා. හරිම වෙලාව බලලා කොහොම පරිස්සමට ඉතර කරන්න ඕනේ. මොකද මේ සෑහෙන ඩේන්ජර්. thank you video එක බලුවට subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්න.